අපි අද ඉන්නේ වැවතැන්න යන ගමන්. ඉතින් වැවතැන්න යන ගමන් මේ පාරේදී අපිට හම්බ වෙනවා කැන්ඩෝස් චොක්ලට් ෆැක්ටරි එකක්. අපි ඒකට ගොඩ වෙනවා චොක්ලට් එක බීලා චොක්ලට් එක කාලා යන්න. ඉතින් අපි ගත්තේ හොට් මේ කූල් චොක්ලට් සහ චොක්ලට් කීපයක් ගත්තාම ඇෆෝඩබල් ඇත්තටම චොක්ලට් මිල්ක් එකක් ගත්තාම රුපියල් 150යි මේ කූල් එක. හොට් එක ගත්ත රුපියල් 600ක් කරන. ඊට අමතරව එක එක රස වලින් අපි චොක්ලට් ගත්තා කැන්ඩෝස් එයාලගේ තියෙන ෆැක්ටරියෙම. මේ විදිහට තමයි අපි චොක්ලට් ගත්තේ. ඒ වගේ චොක්ලට් එක අපි චොක්ලට් ඩ්‍රින්ක්ස් දෙකක් ගන්නවා. ඉතින් වැවතැන්නට යද්දී අපි යන්න ඕන තැන්නිකපුරෙන් හරවලා නුවර ඉඳන් එනවා. නුවර ඉඳන් තැන්නිකපුරට ඇවිල්ලා තැන්නිකපුරෙන් හරවලා තැන්නිකපුරෙන් වමට හැරිලා ඒ පාර තමයි අපි යන්න ඕන. ඉතින් අපි ඒ පාරේ යන ගමනෝ එන්නේ. ඉතින් යන ගම අපි කතා කරමු වැවතැන්නට ගිහිල්ලා බලමු වැවතැන්න කොච්චර ලස්සන දර්ශනයක්ද තියෙන්නේ කියලා. අපිට හම්බුණා හුළු ගඟ. හරි ලස්සනයි. ඒ වුණාට වතුර මදි. මෙතනසල වතුර අඩුවෙන් තියෙන්නේ. ලස්සනයි හසත් ලස්සනයි ලස්සන view එකක්. ඉතින් පාර නම් හොඳයි. අපිට පේන බිබිල මහනුවර බස් එකක් යනවා. ඉතින් මේ මහියංගනේ පාර හොඳ පාරක් තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු වැවතැන්න හොයාගෙන. තව කිලෝමීටර් කීයක් තියෙද හුළු ගඟ ගාවින? පාර මං හිතන්නේ කිලෝමීටර් 30ක්වත් ඇති. 30ක් නැති වෙයි. මේ ඉන්න ගමන් සංගය. හරි. තෙල්දෙනියත් පාර තෙල්දෙනිය පහු කරලා මහියංගනේ පාර යන ගමන් අම්පාර කොළඹ බසුත් හම්බ වෙන හරි ලස්සන view එකක් තියෙන්නේ. මේ ටික ඉතින් කඳු තියෙනවා, පල්ලම් තියෙනවා, වංගු තියෙනවා, හැමදේම තියෙනවා. ආදුනිකයෙක් කියන්න හොඳ පාරක් නෙවෙයි බයික් එකේ. සාමාන්‍ය බයික් පැදලා ටිකක් හරි වෘත්තක් තියෙන එකක් යනවා නම් හොඳයි. මොකද වංගු වැඩි, පල්ලම් වැඩි, කඳු වැඩි. රිස්ක් එක වැඩි. මේ කියද්දිම පොළයක් ඇවිල්ලා හේවැද. මේක උනට අත්දැකීම් ගන්න හොඳ පාර. පොලිසිය නැත්තම්. අඩියෙන් අඩියට පොලිසියෙන් කාරුණික මතක් කිරීමයි. වික්ටෝරියා රන්දෙනිකල රන්ටැබේ අභය භූමිය. වව්. මෑත කාලීනව නිවුස් වලට කියන ඔයාලට ඇහෙන්නේ නැති වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීක්‍රෙන් හිඳීගෙන යන ගමන් තියෙන්නේ. මෙතන තියෙනවා සීක්‍රෙන් හිඳුණු ජලාශය හතර. ඔව් ඒක සාමාන්‍ය ජලාශයේ තියෙන ස්පීඩ් එක වගේ ඒ රේට් එක වගේ 3 ගුණයක් විතර රේට් එකකින් වතුර එළියට යනවා. එතකොට දැන් එන්න යන එල්නිනෝ තත්ත්වෙත් එක්ක සෑහෙන බරපතල තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වෙයි කියන එක එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. මේක රක්ෂිතයක්. මේක හරියට අපලිම තහනම්. අනිකර පොළත් නැහැ. සමහර ගස් කොළන් මැරිලා ගිහින්. අපිට හම්බුණ යන අතරම ගල්මල්ලොය කිව්වට මේක ඔය නම් හිඳිලා වතුර යන්තම් ගලාගෙන යනවා. ගල්මල්ලොය මේ විදිහට තියෙනවා. මෙන්න තියෙනවා ගල්. මල් නෑ මේ දවස්වල. පාර තාම හොඳයි. හොඳ පාරක්. කැලෑත් හොඳයි. මේ තනිකරම නිකන් අර වියලි ගතියක් තියෙන්නේ. හොඳම වියලි කලාපයක් වගේ තියෙන්නේ. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර වගේ හැමතැනම තනිකරම කොළ පාට නෙමෙයි. මේ පැත්තට ආවම කොළ පාටයි, වෙලිච්ච ගී ගස්වල කහ පාට, හුරු පාටයි හැම පාටම බලා ගන්න පුළුවන් ගස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. මම සින්දු කියලා කොපිරයිට් වදිත් දන්නේ. ඒක කියන්නේ ඒ තරම් ඒ වොයිස් එකමනේ. ඒකනේ. මා හඳවනවා මා හඳවනවා එපෙදුගේ දියෝගා නෑ ගෙවිලා
ෆයිනස් කරේ තියෙන ලස්සන. දකුණේ උන් ඉතින් ෆයිනස් ගහක් දැක්කත් මැජික්. මේ අපි අපිට මොහොත දැක්කා වගේ තමයි. අපි ප්‍රයිමරි ඉස්කෝලේ යන කාලෙත් ෆයිනස් මේවා තිබ්බා. අර කූරු තියෙන වෙයි කාලේ හින්දා. කොහෙද ගාල්ලේ? ඔව්. මහින්ද? ඈ. මාගෙදර මහා විද්‍යාලය. ඕ ඈ. ලස්සන දර්ශනයක් පහුණා. හලෝ. අඩු ටික මම මිස් කරන්න පොඩ්ඩක් ඉස්ස වෙලා. ඔව් බං. මේ හරි නෑනේ බං මුණු ගන්න කියන්නේ. ඔබ කරේ ඉතල මම අදම වීඩියෝ එකත් අවසන් කරගෙන එහෙම එතන ආවුලක් නෑ බං. මම පේනවනේ. මම පැත්තකට එම හරි. අදුරට විලෙනවා සුනකලා. එක්ස්ප්ලෝර් වැවතන ලේක් ප්ලෑන් තෝ කබාන නයිට් කැම්පින් තියෙනවා. සන්රයිස් එක සන්සෙට් එක බලන්න පුළුවන්. නේචර් ට්‍රේල්ස් තියෙනවා, අවුට්ඩෝර් ඉවෙන්ට්ස් තියෙනවා, බාබකියු නයිට්ස් තියෙනවා, ප්‍රී ෂූට් ලොකේෂන් එක. ඒතර සචින්තගේ ප්‍රී ෂූට් එක ගන්න පුළුවන් අපිට. අවචාරි දවසක බාබකියු නයිට් එකක් දානවාද? කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒනවල අපි අතර අය ගත කරන්නේ මෙහෙ නෙවෙයි. ඒ රදිනි කැම්පස් එක. ගොඩහා යන්න මේ ගොඩහා යන්න තව කවුරුද මෙතන කිලෝමීටර් දෙකක් නේ තිබ්බේ. හරි ෂෝ. මේ වගේ පාර කිලෝමීටර් දෙකක් යනවා කියන්නේ. කිලෝමීටර් දෙකක් මේ වගේ පාරක යනවා වගේ අත්දැකීමක් නේ. නැද්ද? ඇබ තේරුණා? මේ වගේ පාරක කිලෝමීටර් දෙකක් යනවා කියන්නේ කිලෝමීටර් දෙකක් මේ වගේ පාරක යනවා වගේ අත්දැකීමක්. ඒකයි. දෙවරක් 4ක් 8යි 4ක් 2ක් දාන්න. නෑනේ. නැද්ද? එනවද? උඹ දන්න මැත්ස් බලපන්. ආත උසලද කැම්පස් ගියේ? දෙවරක් 4 8යි 4ක් 2 10යි. 8යි. දෙක නම මාත්තු. උඹ කියන නටයි මං කියන නටයි වෙනස්ද? අය වෙයක් රවුන්ඩ්. ඒ මැත්ස් කරපේ උන් ගැට රවුම්. දිව යනවා වෙලකී දේවල් පමණක් පසු පසුවා සෙවනංගා වගේ. කොහොමද ඒක පටන් ගන්නෙ? සිතුවිලි සානයි මේ පාර චුට්ටක් අමාරුයි. හොඳ මේ දුමතේ බයික් යනවනේ පදින්න පුළුවන් පොඩ්ඩක් අමාරුයි. ඕෆ් රෝඩ් වෙහිකල්ස් මොකද? හැටි මතකයි දිනවදින පතර පහලේ වන නරඹන්න අමාරුයි යන්න. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා කරනවා යන කාලය කුලවනවා ගලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සිවනවා. රිෂෝ තමන් අලුතෙන්ම ගත්ත වාහනේ අරගෙන එන්න සුපිරිම කියාපු ගමනක්. දෙහි ගෙඩියක් එහෙම ගහගෙන එන්න නියමයි. වාහන ලොකු ඩැමේජ් එකක් වෙන්නේම නැහැ. ඉතින් අරක ගත්තාම මේක මොකක්ද? නෑ මම හිතන්නේ. එයා නේද මම වාහනයක් ගන්න එක ඒක ලංකාවේ නම්බර වදිනේ ගන්න නෑ බ.
හිතා ගන්න. වඩාත් මේ ඩෙන්ටල් කෙනෙක් කියලා පාවඩි වැඩක් කරගෙන ඉන්නවා. ඇයි බා? මේක තමයි මහත්තයා අපිට දෙන එකම ආතල් එක. බලගම් බයික් එක පැද ගන්න බෑනේ තාම. නේ චූටි ගලක් දෙයි ඉන්නේ පාරේ. මම ඔබට දෙන්නද බයි? වතුර ගන්න. ඒ වෙනයි. විහිළු වෙනයි මෙයා වෙනයි. බයික් එක මගේ වුණා නම් මම අරන් වැඩ දාලා වෙන්නවට. can't take risk. ගණින් දැන් හරියට. අපි වෙනුවෙ මේක කියන මහා කියන එක. ඔව් මහා අබිරි තාන්න ගොඩක් ලොකුයි. ලොකු ඇතිවා කැරි කැරි පහක් විතර එකතුලා නේද ඇටලදී ඕනේ. මොනවද තියෙන අයර්ලන්ඩ් මහා බ්‍රිතාන්‍ය එංගලන්තේ දෙකන්නේ. අයර්ලන්ඩ් ඉංග්ලන්ඩ් ඕක ටික ඔක්කොම තුලා තමයි හිතන්නේ අරක හැදෙන හැටි. I have no idea. ඔය රටවල් කැලි පහක් විතර එකතු වෙනවා මම. අයියෝ ඒ මාරේ ඒ වයිබ් එක බලපන්. මේ වගේ පාරක දැන් මේක නම් පාරක් වටිනවා. ඔන්න දෙන ඉස්සරහින් නැවත. බලපන් ඔබ වීඩියෝස් බල්ල එකක් බලන්නෙත් නැහැ. මම අත කැඩෙනකම් මේවා වීඩියෝ කරන්නේ. කවදා හරි දවසක මම හරි මැරෙන වෙලාවේ බලනවා. මම මේ තැන් වල ඇවිත් නේද කියලා මෝඩ යාළුවෙක් එක්ක. ඔබට විරාගිරි නොදැනේවා. ඔබට විරහ නොදැනේවා. විකසිත පෙන් ඔබේ ඔබේ මම ඔකේ 300ක වගේ මුදලක් තමයි යන්නේ කාම් කරන්නේ නැත්තම් දෙන්නෙට.
ෆයිනලි අපි ආව වැවතැන්න කැම්පින් සයිට් එකට. එයාලා හදපු එකද? අර හැදුවේ ගත්තාම රුපියල් 6000ක් යනවා 5%. එක්කෙනෙක් රුපියල් 1200ක් වගේ යනවා මේක නවතිනවා නම්. ඉතින් ඊට අමතරව ටෙන්ට් එකක් ගෙනලා ගහ ගන්න පුළුවන්. ටෙන්ට් එකක් ගෙනලා මේක කැම්පින් කරනවා නම් රුපියල් 500ක් අය කරනවා. කැම්පින් කරන එක කෙනෙක්ට. Exactly. වැවතැන කැම්පින් සයිට් එකේ ඉන්නේ දුමාකාර විදිහේ හුළඟක්. හුළඟයි වගේ. ඉතින් කැම්පින් කරන්න කියලා ටෙන්ට් එකක් ගහුවොත් ටෙන්ට් එක හුළඟයිද කියලා හිතෙන තරමට හුළඟක් තියෙන්නේ. මේක ලස්සනයි, ලස්සන වීව් එකක්, හොඳ හුළඟක්. හොඳ ක්ලයිමේට් එකක්. මෙලකදී පොඩ්ඩක් තියෙනවා ඩොකෝට නෑ. ෆෙරස් ටැග් එකේ තියෙනවා. green path kola path එක මේකේ හරිම අමුතුම vibe එකක් දැන් අර මේ හුළඟයි අර මේ වීලි ගතිය තියෙනවා මූද අයිනේ හැබැයි මේක මික්කොල පාට නේ මූද අයිනේ මට දැන් අපේ අම්මලා ගමේ මිදිගම් පැත්තේ එහෙම ගියාම මේ vibe එක ටිකක් දැනලා තියෙනවා අර හුළඟ දුෂ්කර මේ ගතිය අර නිකන් මුහුදු කරේ පොඩි ගතියක් තියෙනවා. හැබැයි මෙහෙම මුහුදක් හොයන්නවත් නැහැ. Look at the cloud.
Look how they shine for you. මලට බඹරේ කුසේ හිතට වෙනවා මගේ හොනේ හෙළ ගැඹුරුයි ඔයා ඔක ඇතුළට දාගෙන ෂේප් එක යන තරමට ඇඟට ගුණයි මට හිතෙනවා මේ ලිස හෙළ ගැඹුරුයි මේක නිකන් අර මඩුල් දුවේ ගියා වගේ මම මඩුල් දුවේ ගිහින් තියනවා මාත් එකද ගියේ කරන් ගියේ නෑනේ නෑනේ අර කේව් කැම්පින් කියලා අස්සල්ල ගිහලා තනියම ඉන්න පුළුවන්ද ඒක මන් දැන් තනියම ඉන්නේ නැතුවේද කේව් කැම්පින් වල ගුහාව හොයාගත්තා ඇත්තටම මේක මේ මේක හරියට අපි අරහ ගියේ කොහෙද මේ කොහෙද මායිම්බෑර පන්සලට ගියේ මායිම්බෑර පන්සලට ගියේ කොහෙද අන්න යක්කල මොකද නම අන්න ඒක වගේ ඉතින් මංජුමාල් බොයිස් එකේ ඒකෙත් මේක තියෙනවා අභිරහස් පරීක්ෂණයකට යනවා වගේ උඹ එළියක් පේනවා කියපු නිසා මම මේ දැන් යනවා හදිස්සිය හරි අපි මොකක් කරනවද මේ කැමරාවේ සාක්ෂි තියෙනවා අපූද මොකක් කරනවද ඒ කියන්නේ දැන් අපි මැරුණොත් කවද කැමරා එක හොයාගන්න ගෙන චිප් එක නම් බලයි මේක ඇවිලාද උඹ එහෙනම් ෆිල්ම් එකක් බලලා තියෙද එහෙනම් ෆිල්ම් එකක තියෙනවා අර කැමරා කරන් බලලා එකපාරට යකෙක් ඇවිල්ලා ඌ මේ වෙනවා මේ එහෙම දාලා තියෙන මට තාම හිතාගන්න බැහැ සෑහෙන කටුක ගමන මීගන ශාක තියෙනවා මේ මීගන ඇතිවත්ද ඇතිනේ නිකන් මොකුත් නෑ වනාන්තරයක්